හායි ළමයි ඉතින් කොහොමද ඔන්න මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා මගේ පළවෙනි වීඩියෝ එක බැලුවද ඔයාලා මම කොහොමද මගේ වෙඩින් එකට තනියම ඩ්‍රෙස් කරගත්තේ කියලා ඉතින් මේ මගේ දෙවෙනි වීඩියෝ එක vlog එකක් තමයි ගේන්න හිතුවේ බලමු දවස මම කොහොමද ගත කරන්නේ කියලා ඉතින් ළමයි මට හිතුණා වන්ඩු ටිකක් හදන්න ඕනේ කන්න කියලා ඒක නිසා කලින් දවසේ රෑ වන්ඩු එක අනලා තිබ්බා ඔය විදිහට තමයි ඉතින් තෙතහල් පිටි වලට පොල් වතුර දාලා ඔය වගේ පදමට අනලා තිබ්බා රෑ එළි වෙනකන් තිබ්බා මම කොහමද රෑ 10ට විතර ඇති ඕක අනනකොට ඔන්න ඔය බලන්නකෝ ඔය විදිහට ගොඩක් ගණත් නැති දියත් නැති මිශ්‍රණයක් තමයි ඕනේ ඔකට මම දැම්මේ පොල් වතුරයි ලුණුයි පිටිය විතරයි ඊට පස්සේ ඉතින් පහුවදා උදෙන්ම නැගිට්ටා වන්ඩු එක හදන්න ඕන නිසා නැත්නම් ඉතින් ගොඩක් උදේ නැගිටින්නේ නැහැ මම ඊට පස්සේ ඉතින් වන්ඩු එක රෑ අන්ලා තිබ්බ මේ මිශ්‍රණයට ඉහිස්ටොයි පොල් කිරි සීනි දාලා හොඳට ආයෙ ඇනුවා අනලා පැයක් විතර තියලා තිබ්බ පිපෙන්න ඒ අතරතුර මම බත් එක රයිස් එකට ගහලා බත් එක උයන් ඉවර කරගත්තා ඊට පස්සේ මාළුවකුත් හැදුවා ඔන්න ඉතින් මිශ්‍රණය ස්ටිමර් එකට දාලා තැම්බෙන්න තියනවා ටිකක් වෙලා තැම්බුණාම විනාඩි 20ක් විතර ඔය වගේ හොඳ ගානට තැම්බිලා තියෙනවා බලන්න ඉතින් හොඳ සොෆ්ට් එකකට තියෙනවා රසයි ඉතින් මම මේ වන්ඩු හදපු දෙවෙනි පාර පළවෙනි පාර අම්මිගෙන් අහගෙන හැදුවා අවුලක් නැහැ හොඳට තිබුණා ඊට පස්සේ ඉතින් මම එළ ඉවර වුණාට පස්සේ ඇඟ හොදගත්තා ඇඟ හොදගෙන ඇඳුමක් දාගත්තා මොකද ගෙදර අනිත් වැඩ කරන්න කලින් ඇඟ හොදගත්තේ මේ සැලුන් එකට කට්ටිය යනවා එතකොට මට ඉන්න විදිහට යන්න බැරි නිසා ඇඟ හොදගෙන තමයි ගෙවල් අස් කරන්නේ ඒ ටික කරන්නේ මුලින්ම කාමරය අස් කරා කාමරය අස් කරලා ඉවර වෙලා ගෙවල් ඔක්කොම ටික අස් කරලා දැම්මා සාලේ ඒ වුණා මම වීඩියෝ ගත්තේ නැහැ ඊට පස්සේ ඉතින් ගෙදර වැඩ ටික ඉවර වෙලා උදේට කාලේ වුණාට පස්සේ සැලුන් එකට ක්ලයන්ට් කෙනෙක් ආවා ඉතින් එයාගේ කොණ්ඩේ ලේ එකක් තමයි මම කැපුවේ ඒ කපණගේ වීඩියෝ නම් අරගෙන නැහැ මම මෙයා මේ මගෙන් මේ අක්ක කපන්නේ දෙවෙනි පාර එයාගේ පළවෙනි පාර ගොඩටම කැපුවා ඊටසේ දෙවෙනි පාරත් ගොඩක් වැවිලා තිබුණා එයාට ආයෙත් කපන්න ඕනි කියලා කිව්වා ඉතින් ඒක නිසා ලස්සනට මේ පාරත් මම එයාගේ කොණ්ඩේ කපලා දුන්නා ඇත්තටම මේ අපි මොකක් හරි මේ වගේ බිස්නස් එකක් වගේ දෙයක් කරනකොට විශේෂයෙන් මම කරන දේ සැලුන් එකක් කරනවා මම ඔය වගේ පළවෙනි පාර වැඩක් කරගෙන ගිහිල්ලා ක්ලයන්ට් කෙනෙක් ඊළඟ පාරත් මම ළඟට එනවා කියන්නේ ඒක මගේ දක්ෂතාවය මගේ හැකියාව මට ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා මොකද මගේ වැඩේ හොඳ නිසා තමයි ආයෙත් මම ළඟට එන්නේ නැත්තම් ඉතින් අපි කවුරුත් පළවෙනි පාර කරන වැඩේ හරියට කරේ නැත්තම් දෙවෙනි පාරේ ළඟට යන්නේ නැහනේ ඉතින් මට සතුටුයි මං ගැන ඊට පස්සේ ඉතින් ලස්සනට එයා ඕනි කිව්ව ලෙන්ත් එකට කොණ්ඩේ කපලා අයන් එකෙන් මම ලස්සනට කොණ්ඩේ සෙට් කරලා දුන්නා ෆයිනල් ලුක් එකේ නම් ෆොටෝ එකක් නැහැ මගේ ළඟ ඔය වගේ ඉතින් මම ළඟට එන හැම ක්ලයන්ට්ටම මම ඉතින් මට පුළුවන් උපරිමයෙන් ලස්සනටම වැඩේ කරලා දෙනවා ඒකල්ලා ඉතින් මම ඒ වැඩේ ඉවර කරලා චුට්ටක් මගේ මල් පැල ටික බැලුවා මේ දවස් ටිකේ වැස්සත් එක්ක ලොකු වැඩක් කරන්න බැරි වුණා මල් වලට එහෙම මල් ලොකුවට කරන්න දෙයක් තිබුණේ නැහැ මල් පිපෙන ගස්වල නම් ඉතින් වැස්ස නැතිනේ වැස්ස වැඩි හින්දා අවුව නැති නිසා මල් නැහැ හැබැයි කොළ හැදෙන ගස් නම් හොඳට හැදෙලා තියෙනවා වැස්ස නිසා මල් හැදෙන ඒවල ඉතින් අර ගොඩක් මල් නැහැ ඔහොම ඉතින් තිබ්බත චුට්ටක් වෙනස් කරලා හැදුවා බලන්නකෝ ඉතින් මල් ගොඩක් හදන්න ආසයි ඒවල උඩ දැක්ක ඒවා පෝච්චි මම තනියම අතින් හදපුවා පින්ට්‍රස්ට් එකෙන් බලන්න තමයි ඒව හැදුවේ ඔය තියෙන ඉතින් මගේ ඒ කුණු පැල ඔය ඕකිඩ් එකක්
ඒ වගේ ඉතින් ගොඩක් මල් වර්ග තියෙනවා. අර පේනවදම ජූටි කොලයකින් මුල් ඇවිත් තියෙන්නේ. ඔය වගේ ඉතින් එක එක ලස්සන මල් පිපෙන ඒවා, කොළ වර්ග හැදෙන ඒවා ගොඩක් මල් ළඟ තියෙනවා. මම මල් වවන්න ගොඩක් ආසයි. ඒක නිසා ඉතින් මම ඔය වගේ මල් වර්ග ගොඩක් හදන්නා. මේ තියෙන පුංචි නංගි අවු නැති නිසා මල් නැහැ. වැස්සට නිකන් කොළ දිය වෙලා වගේ. මේ වගේ වර්ග නම් හොඳට තියෙනවා වැස්ස නිසා. හොඳට දළු දාලා හැදිලා. ඊට පස්සේ ඉතින් මගේ මූණේ ඔයාලට පේනවා ඇති අයිබ්‍රෝස් ගොඩ වැවෙන ළමයි බලන්නකෝ. දැන් සතුනකින් විතර අයිබ්‍රෝස් හදාගන්න බැරි වුණා. ඉතින් ඔයාලත් බලාගන්න මේ වගේ තනියම අයිබ්‍රෝස් හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි රෙදි මහන හරි කමන්න නූල් කෑල්ලක් අරගෙන ඒක අපේ වැලමිටේ තරමට වගේ දිගට අරගෙන අගින් ගැටයක් දාගෙන ඔන්න ඔය වගේ රවුන්ඩ් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපේ අයිබ්‍රෝ එකේ හදන හැඩය ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ. අයිබ්‍රෝ එක තියෙන මොන වගේ හැඩයකටද කොයි ගානින්ද ගලවන්න ඕනේ. ඒකල්ලා ඉතින් ලස්සනට ගලව ගන්න තියෙන්නේ. මුලින්ම නම් ඉතින් කෙනෙකුට තනියම හදාගන්න අමාරුයි. ටිකක් try කරලා බැලුවොත් අපිට බැරි වෙන එකක් නැහැ. මම නම් වෙන සැලුන් එකකට යන්නේ නැහැ මගේ අයිබ්‍රෝ හදන්න. ෆේෂල් ට්‍රෙඩින් එකට ගියොත් ඇරෙන්න. මොකද මම හදපු ගොඩාක් තැන්වලින් මගේ අයිබ්‍රෝ චූටි කරා. මම කැමති නෑ අයිබ්‍රෝ පොඩියට හදනවට. මම මගේ ළඟට ක්ලයන්ට් එන්නෙත් මම එයාලගේ අයිබ්‍රෝ ලොකුවට හදනවා කියලා. ඉතින් ඒ විශ්වාසයෙන් මට තියෙනවා. ඒක නිසා ඉතින් මම වෙන කාගේ ළඟටවත් යන්නේ නැහැ. මම තනියම මගේ අයිබ්‍රෝස් හදා ගන්නවා. ඔයාලටත් මං වගේම හච්චින් යනවද? බලන්නකෝ ඉතින්. මට අයිබ්‍රෝ හදනකොට හච්චින් යනවා. එකක් නෙවෙයි දෙක තුනක්ම යනවා. ඔයාලට පේනවා ඉතින් මගේ ඇස් දෙකේ තියෙන කඳුළු. රිදෙනවා ඉතින් අයිබ්‍රෝ හදනකොට. මම දන්නවා ඉතින් මං හදනකොට වෙන මල් ළඟට එන අයටත් රිදෙනවා. මොකද කරන්නේ දෙන්නේ නේද ලස්සන වෙන්න. දුක් විඳින්න වෙනවනේ. ඊට පස්සේ ඉතින් පල්ලෙහා ටික තනියම ඇද ගන්න නැතුව නූලෙන් ගලවන්න අමාරුයි හමාහු වෙනවා. ඒ ටික ට්‍රේසරෙන් ගලව ගන්නවා. ඉතින් බලන්නකෝ මගේ අයිබ්‍රෝස් මම තනියම හදාගත්තේ ලස්සනයිද කියලා. ඔය ඉතින් නංගිත් එක්ක මම ලෑස්ති වෙලා ඉන්න බැංකුවට ගිහින් එන්න. නංගිට සල්ලි වගේක් ගන්න ඕනේ කියලා කිව්වා. ඔයාට තනියම යන්න බෑ කියලා යන් කිව්වා. අර ඉන්නේ අපේ නංගි. ඔන්න ඉතින් ඔහොම ගිහින් ඇවිල්ලා හවස් වුණා. හවස් වුණාට පස්සේ ගෙදර වැඩ ටික ඉතින් කරන්න ඕනේ නේ. හවස් වෙලා ගෙවල් ලස් කරලා දාලා වැඩ ටික ඉවර කරා. ඉතින් මගේ vlog එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ආයෙ දවසක හම්බෙමු.